භාග පාඩමේ අපි මුල් කොටස විදිහට අපි ඉගෙනගෙන තියෙන භාග වර්ග චුට්ටක් මතක් කරගමු. නියම භාග, ඒකක භාග, විෂම භාග, මිශ්‍ර සංඛ්‍යා සහ තුල්‍ය භාග කියන මූලික භාග වර්ග ටික අපි මීට කලින් ඉගෙනගෙන තියෙනවා. අපි චුට්ටක් මේ භාග වර්ග ටික මතක් කරගමු. දන්නේ නැති අය අලුතෙන් ඉගෙන ගමු. එහෙනම් මුලින්ම නියම භාග හෙවත් තත්ත්ව භාග කියලා කියන්නේ. මේ නම් දෙකම කියන්නේ එකම භාග જાතියකට. හරි. උදාහරණයක් මුලින්ම ගන්නම් 3න් 2 කියලා ගත්තොත් අපි දන්නවා මේ තියෙන භාගයක්. එතකොට මේ 3 කියන්නේ හරය සහ ඊට උඩ ලියන සංඛ්‍යාවට අපි කියනවා ලවය කියලා. එතකොට මේ හරය සහ ලවය ගැන විස්තර කරලා කිව්වොත් නියම භාග වලදී වෙන්නේ හරයට විශාල අගයක් සහ ලවයට හරයට වඩා කුඩා අගයක් යෙදিলা තියෙනවා. එතකොට නියම භාගයක් කියලා සරලව කිව්වොත් ලවයට වඩා හරය විශාල වූ භාගයකට අපි නියම භාගයක් හෙවත් තත්ත්ව භාගයක් කියලා කියනවා. හරි. එතකොට මුලින්ම නියම භාග කියන්නේ මොනවද කියලා අපි අඳුරගත්තා. එහෙනම් උදාහරණ ගැන කිව්වොත් එහෙනම් මොකද වෙන්න ඕනේ? හරයට ලොකු ඉලක්කමක් දීලා ලවයට පොඩි ඉලක්කමක් දෙන්න ඕනේ. එහෙනම් සමබරයි. හරක ලොකුයි ළමයා පොඩි වෙන්න ඕන. එහෙනම් ඔන්න උදාහරණ කිව්වොත් 5න් 1, 10න් 133, ඊට පස්සේ 42න් 23, 10න් 3 වගේ එකක්, 100න් 1 වගේ එකක්. හරි. ඔන්න වගේ ටිකක් ගත්තා. මේ ලිව්ව හැම භාගෙම හරය සහ ලවය සංසන්දනය කරාම හලය විශාලයි ඊට වඩා ලවය කුඩා අගයක් තියෙනවා. එහෙනම් ඒගොල්ලෝ නියම භාග හෙවත් තත්ත්ව භාග වෙනවා. එහෙනම් ඒකක භාග කියලා කියන්නේ මෙන්න මේ නියම භාග අතරින් ලවය එකක් වෙච්ච අය. ඒකක කියන්නේ එක කියන අදහසනේ. එහෙනම් නියම භාග අතරින් ලවය එකක් වෙච්ච භාගවලට අපි විශේෂ නමක් දෙනවා ඒකක භාග කියලා. එතකොට දැන් මෙයාලා කොහොමද අඳුරගන්නේ? ලවය එක තියෙනවා. හරි. එතකොට මේගොල්ලෝ ඇයි මන් නියම භාග අතුරින් කියන වචනේ දුන්නේ? මේගොල්ලොන්ගේ හැමෝගෙම හරය විශාලයි ලවය කුඩායි නිසා. එහෙනම් උදාහරණ කිව්වොත් 5න් 1, 50න් 1, 133න් 1, 10න් 1, 75න් 1, 82න් 1 වගේ උදාහරණ කියන්න පුළුවන්. මොකද වෙන්න ඕන? ලවය එකක් වෙන්න ඕන. හරයට ඔයාලා කැමති අගයක් දාන්න. හරිද? ඔන්න මුලින්ම නියම භාග සහ ඒකක භාග ඉගෙන ගත්තා. ඊළඟට විෂම භාග ගැන කිව්වොත්. හරි. විෂමයි කියන්නේ සමබර නැහැ කියලා අපි කියනවා. විෂම භාගය. එතකොට මං කියවනේ හරය සහ ලවයෙන් තමයි අපි මේක විස්තර කරන්න කියලා. හරි. එහෙනම් විෂම භාගයක් කියලා කියන්නේ ලවයේ ඉන්න අගය විශාලයි, හරයේ ඉන්න අගය කුඩායි. එතකොට ලවයට වඩා හරය කුඩා වෙච්ච භාගයකට අපි විෂම භාගයක් කියලා කියනවා. උදාහරණ කිහිපයක් මම මෙහෙම කියන්නම්. 3න් 7. හරය කුඩායි, ලවය විශාලයි. එතකොට 21න් 35. 40න් 57 වගේ එකක්. එතකොට මොකද වෙන්න ඕන? යට ලියන සංඛ්‍යාවට වඩා ඉර උඩ ලියන සංඛ්‍යාව ලොකු වෙලා. එතකොට විෂමයි. එහෙනම් හරක පොඩි වෙලා ළමයා ලොකු වෙලා. එහෙනම් 100න් 101, 185න් 253 වගේ උදාහරණ අපිට කියන්න පුළුවන්. අඳුරගන්නේ කොහොමද? හරය පොඩි, ලවය ලොකුයි. ඊළඟට මිශ්‍ර සංඛ්‍යාව. මිශ්‍රයි කියලා කියන්නේ මික්ස් වෙලා කියන්නේ. එහෙනම් ඔන්න ಜಾති දෙකක් තුනක් මොන හරි මික්ස් වෙලා ඇති. මොනවද මේ මිශ්‍ර වෙලා තියෙන්නේ? පූර්ණ සංඛ්‍යා සහ නියම භාග තමයි මික්ස් වෙලා තියෙන්නේ. එහෙනම් පූර්ණ සංඛ්‍යාවක සහ නියම භාගයක එකතුවෙන් හැදිච්ච සංඛ්‍යාවකට අපි මිශ්‍ර සංඛ්‍යාවක් කියලා කියනවා. උදාහරණයක් ගත්තොත් මෙන්න මේ වගේ එකක්. 1යි 3න් 1, 5යි 2න් 1, 8යි 7න් 3, 21යි 4න් 3 වගේ ඒවා. එතකොට මම කියව විදිය ගැන කල්පනා කරන්නේ 1යි 3න් 1. ඊ කියලා එකක් කිව්වා පූර්ණ සංඛ්‍යාව කියලා. 8යි 7න් 3, 21යි 4න් 3. ඊ එකක් තමයි කිව්වේ පූර්ණ සංඛ්‍යාව කියලා. එහෙනම් පූර්ණ සංඛ්‍යාවක සහ නියම භාගයක එකතුව අපි කියනවා මිශ්‍ර සංඛ්‍යාවක් කියලා. ඊට පස්සේ අවසාන වශයෙන් තුල්‍ය භාග ගැන අපි මතක් කරගත්තොත් තුල්‍ය භාගයක් කියලා කියන්නේ තුල්‍යයි. යම් භාගයකට සමාන එක්කෙනෙක්, තුල්‍ය වෙන එක්කෙනෙක්, තුලිත වෙන එක්කෙනෙක්. හරි. එතකොට යම් කිසි භාගයකට සමාන වෙන තවත් භාගයකට අපි කියනවා තුල්‍ය භාගයක් කියලා. උදාහරණයක් මෙහෙම කියන්න. 2න් 1 කියලා හිතමු. හරි. ඔන්න මම රූපයක් ඇඳලා 2න් පංගුවක් පාට කරන්න යන්නේ. හරි. මේකම මම මේ පාට කරපු එක මේ විදිහටම තියෙද්දි මම මේක 4ට කපනවා. දැන් මට භාගයක් කියන්න මේකට. එහෙනම් කොටස් 4කට කපලා ඒකෙන් 2ක් පාට වෙලා මම පාට කරපු ටික වෙනස් කළේ නෑ. බෙදපු කොටස් ගන්න වෙනස් කළා. 4න් 2ක් වෙලා. එහෙනම් 2න් 1 කියන එක 4න් 2ට සමානයි. එහෙනම් අපි කියනවා 2න් 1ට තුල්‍ය භාගයක් තමයි 4න් 2 කියලා කියන්නේ. එහෙනම් හරය සහ ලවය එකම සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් හෝ බෙදීමෙන් අපිට තුල්‍ය භාග ලබා ගන්න පුළුවන්. දැන් රූප ඇඳ ඉන්න බෑනේ. එතකොට මොකක් හරි තියරි එකක් තියෙනවා. අපිට ක්‍රමවේදයක් තියෙනවා හදන්න. කොහොමද හදන්නේ? යම් කිසි දෙන ලද භාගයක හරය සහ ලවය එකම සංඛ්‍යාවකින් ගුණ කරන්න ඕනේ. නැත්නම් බෙදන්න ඕනේ.
හරි උදාහරණයක් මෙහෙම කියන්නම්. උදාහරණයක් 3න් 2 ගන්නම්කෝ. හරි ඔන්න ගුණ කිරීමේ මුලින් කියනවා. හරි මම ගුණ කරනවා හරය 2කින්. එහෙනම් හරය ගුණ කරන්න තීරණය කරන ගානෙන් තමයි ලවය ගුණ කරන්නේ. වෙන වෙන ඒවායින් ගුණ කරන්නේ නැහැ. හරි එහෙනම් ගුණ කරලා දාමු. 3 වරක් 2 6යි. දෙවරක් 2 4යි. එහෙනම් 3න් 2ට තුල්ලේ භාගයක් තමයි 6න් 4 කියලා කියන්නේ. තව උදාහරණයක් ගන්නවා 5න් 1. හරි මම මේක ගුණ කරනවා 5න්. එහෙනම් ලවයත් 5න්. එතකොට මට හම්බ වෙනවා හරයට 5 වරක් 5 25යි. 1 වරක් 5 5යි. හරි එහෙනම් 5න් 1ට තුල්ලේ භාගයක් 25න් 5. ඔය ගුණ කිරීමනේ. බෙදීමෙන් එහෙකුත් කියන්න. 25න් 5 වගේ එක්කෙනෙක් දුන්නොත් මේ දෙන්නම් බෙදෙන සංඛ්‍යාවක් මට පේනවා 5. එහෙනම් බෙදමු 5න්. එහෙනම් 25ට 5 ගොඩවල් මට දාන්න පුළුවන් කීයයිද? 5යි කියලා 5ට 5 ගොඩවල් කීයද? 1යි කියලා දාන්න පුළුවන්. එහෙනම් 25න් 5ට තුල්ලේ භාගයක් 5න් 1. තව එකක් කියන්නම් 40න් 4 වගේ එක්කෙනෙක් ගමු අපි. 40න් මං ගන්නම් 4 වගේ එක්කෙනෙක්. හරි. එතකොට දෙන්නම් බෙදෙන්නේ කීයෙන්ද? 4ෙන් බෙදෙනවා. 2ෙන් බෙදන්න පුළුවන් කැමති නා. 4ෙන් බෙදුවා මම. හරි 2ෙන් බෙදුවා තුල්ලේ භාගයක් එනවා. එහෙනම් 44ට බෙදුනහම 10යි. 4 4ට බෙදුනහම 1යි. එහෙනම් 40න් 4ට තුල්ලේ භාගයක් වෙනවා 10න් 1. එහෙනම් මේ හැම භාගයක්ම තුල්ලේ වෙන භාග. එහෙනම් තුල්ලේ භාග කියලා කියන්නේ යම් භාගයකට සමාන වෙච්ච භාගවලට.